නදිකා රසාංගනේ YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ බිත්තරයි අල ග්‍රේට් කරලා දාලා එළවලු ටිකකුත් එකතු කරලා හදාගන්න තේබන වෙලාවට කන්න පුළුවන් පොඩි රෝල් එකක්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම ඔයාලා අතර share කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අපි බලමුකෝ මේක හදාගන්නේ කොහොමද කියලා. මම අල ටික ග්‍රේට් කරගෙන එක මම සෝද ගන්නවා. දැන් අපි සෝදගත්තු අල ටික වතුර බේරෙන්න තියලා පිටතර 3ක් මේ විදිහට කරලා භාජනයකට දාලා හිමීට පොඩ්ඩක් ගසා ගන්නවා. ඔන්න දැන් තමයි මම මගේ සෝදගත්තු අල ටික එකතු කරගන්නේ. දැන් ඒක අපි හොඳින් මික්ස් කරනවා මේ විදිහට බිත්තරත් එක්ක. දැන් මම කපා ගත්තාම මිරිස් කරල් තුන ගෝවා බීලුණු ගෙඩිය ලීක්ස් මේ ටික මම ලීස් ගෝවා ග්‍රෑම් 50ක් වගේ අරන් තියෙන 50 ඒ ටිකත් අපි හොඳින් කලවම් කරගෙන ඒකට ගම්මිරිස් කුඩු හැන්දකුත් එකතු කරගන්නවා. දැන් අපි ලුණු කුඩු චුට්ටකුත් එකතු කරගෙන ඒකත් හොඳින් කලවම් කරලා ඒකට මම පාන් පිටි හැන්ද 4ක් එකතු කරගන්න තේ හැන්දේ. දැන් අපි මේ ටිකත් හොඳින් කලවම් කරගෙන අපේ oven එකේ tray එක තියෙනවනේ ඒකට oil paper එකක් දාලා මේ වගේ අපි ඒකේ ඝන layer එකක් නෙවෙයි සාමාන්‍ය තුනී layer එකක් එනකන් අපි මිශ්‍රණය තුනී කරගන්නවා. දැන් අපි celsius අංශක 180 විනාඩි 25ක් මේක බේක් කරගන්නවා. ඒ අතරතුරේ මම මගේ මොසරෙලා චීස් ටිකත් ග්‍රේට් කරගෙන තඹගත්තු අල ටිකත් කටු ටික ඉවත් කරලා ඒකත් බෙද ගන්නවා. මේක ගොඩාක් වදින්නේ සාමාන්‍ය ගානට වටේ කරවගෙන එනකොට ඒක තෙල්ලකින් ඉවත් කරගන්න. දැන් මගේ බේක් කරගත්තු අල මිශ්‍රණය මේ විදිහට කෑලි කපාගෙන ඒක නිවෙන්න තියලා පිරුම හදාගන්න හදන්නේ. සුදු ලුණු ඉඟුරු තෙලට දාලා ටෙම්පරාදු වෙනකොට මම බීලුණු ගෙඩියකුත් කපලා ඒ තෙලට එකතු කරගන්නවා. දැන් මම මාළු මිරිස් කරලකුත් චූටියට කපලා ඒකටම එකතු කරගෙන පොඩ්ඩක් එහා මෙහා හැඳි ගාමින් ටෙම්පරාදු කරගන්නවා. දැන් මම තක්කාලි සෝස් ටිකකුත් එකතු කරගන්නවා. සොයා සෝස් තේ හැඳ එකතු කරගෙන ඔයිස්ටර් සෝස් ටිකකුත් එකතු කරගන්නවා. දැන් මෙතනට මම කෑලි මිරිසුත් එකතු කරගත්තා. තේ හැඳ එකමාර. දැන් මම අර තඹගෙන බෙදගත්තු මාළු ටික අතින් කුඩු කරලා ඒකත් එකතු කරලා ලුණු චුට්ටකුත් එකතු කරලා පිරුම හදාගෙන ඉවරයි. දැන් අපි අර කෑලි කපලා වෙන් කරගත්තු අපේ අල මිශ්‍රණය මෙන්න මේ විදිහට ලේයර් එක ගලවලා අරගෙන පිරුම මැදින් තියලා මෙන්න මේ විදිහට රෝල් කරගන්න. එක චුට්ටක් මෙන්න මෙහෙම පස්සට ඇද වගේ රෝල් කරගන්න. එතකොට හොඳට හිර වෙන රෝල් වෙනවා. දැන් අපි මේ රෝල් ටික උඩට අපි ග්‍රේට් කරගත්ත මොසරෙලා චීස් ටික එකතු කරගෙන නැවත සෙල්සියස් අංශක 180 විනාඩි 10ක් අපි ඒක බේක් කරගන්නවා. මොසරෙලා චීස් ටික දිය වෙනකන් තමයි බේක් කරගන්නේ. දැන් මේ තියෙන අපි හදාගත්තු අපේ රෝල් ටික. හරිම රසයි. ඔයාලත් හදලා රස බලන්න. වීඩියෝ එක නරඹුවට ගොඩාක් ස්තුතියි. නැවතත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට යහපත් හෙට දවසක්.